කොහොමද ඉතින් ඔයාලට මං අද වීඩියෝ එක අරගෙන ආවේ සිසේරියන් සැත්කමකින් පස්සේ. මේක ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක්. සිසේරියන් සැත්කමකින් පස්සේ අපේ තුවාල තියෙනවනේ ඒක ගොඩක් පරිස්සම් කරගන්න ඕනේ. මොකද පැසවන්න බලනවා මේ තුවාලේ. පැසවුවොත් එහෙම ආපහු එහෙම ඇහුම් ගලවලා ආපහු මහනවා. ඉතින් ඇත්තටම මේක ගොඩක් වේදනාකාරී දෙයක් වෙන්න ඇති. ඉතින් එහෙම තත්ත්වයක් උදා නොවෙන්න මේ තුවාලේ පරිස්සම් කරගෙන ඉක්මනට වේලගෙන තමන්ගේ වැඩ ටික හරියටම කරගන්න ඉතාමත් පස්සෙන් කරගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් අද අරගෙන එනවා ඕගොල්ලන්ට. මොකද ඇත්තටම මමත් සීස සත්කමක් තමයි කරේ. ඉතින් ඒ හින්දා මට ඒ අත්දැකීම හොඳට තියෙනවා. මොකද ඒ වගේම මම ඒ තුවාලේ ගොඩක් පරිස්සම් කරගෙන එක දවසින් වේලගෙන ඒක හොඳට හදාගත්තා. ඉතින් බර්ත් ස්ටෝරි එක බලපු අය දන්නවා ඇති. උදේ 10 ගානකට තමයි 10:09ට තමයි බබා හම්බ වුණේ. ඉතින් එයාව ගත්තට පස්සේ සීසරත් කමින් අරගෙන යාව අපිව දානවා වෝඩ් එකට. ඉතින් වෝඩ් එකට දානකොට අපේ කකුල් එහෙම ඔක්කොම හිරිවැටලා අපිට මුත්‍රා බට එහෙම දානවා. ඉතින් ඊට පස්සේ පැය දෙකමාරක් විතර ගියාන් පස්සේ අපිට කියනවා හොස්පිටල් එකට බොහෝ විට වෙනස් වෙන්න පුළුවන්. ප්‍රයිවට් හොස්පිටල් වලත් වෙනස් වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ දියතරව හොස්පිටල් එක ගැන. ඒ වගේම සමහර හොස්පිටල් වලත් මේ විදිහට වෙන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද අපිටත් එහෙම කරපු හින්දා. පැය දෙකමාරකින් විතර පස්සේ අපිට ඇඳෙන් බැහැලා ගිහිල්ලා වොෂ් එකක් දාගන්න කියනවා තුවාලේ තෙම්ම ගන්න නැතුව. ඒක කියලා කියන්න තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් ඒක ගොඩක් අමාරු වැඩක්. මොකද අපේ කකුල් හිරි වැටලා හිරි ඇරුණා විතරයි තුවාලේ වේදනාව අපිට දැනෙන්න ගන්නවා. ඉතින් ඇඳෙන් බහිනවා කියා කෙලින් වෙනවා කියා හිතා ගන්නවත් බෑ අපි කොහොමද කරන්නේ කියලා. මම නම් හිතන්නේ මේ හැම දෙයකටම මුල තමයි අපේ හිතේ ශක්තිය. මොකද මම මගේ බෙඩ් එකට ඉස්සරහා බෙඩ් එකේ හිටියා තැමිල් අම්මලා දෙන්නේ. ඉතින් මට හිතා ගන්න බැරි වුණා අය දෙන්න කාගේවත් උදව්වකුත් නැතුව නැගිටලා බැහැලා ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ඇඳුම් මාරු කරගත්තා. ඒක මාරයි. ඉතින් එයාලා පැය දෙකමාරක්වත් කියේ නෑ. ඉතින් නර්ස්ලාත් බය වුණා අම්මේ අඬ එපා තනියම එහෙම කියලා ඒගොල්ලොමුත් කිව්වා. ඒ වුණාට එයාලා හරි ධෛර්යවන්තයි. ඉක්මනට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා බබාව අතට අරගෙන කිරිත් දුන්නා. ඇත්තටම ඒක දැක්කට පස්සේ තමයි මටත් මගේ හිතේ ශක්තිය වැඩි වුණේ. යාලට පුළුවන් නම් ඇයි මට බැරි. ඉතින් එහෙම හිතලා මමත් කොහොම හරි ඇඳෙන් නැගිටගෙන කකුල් දෙක හිමීට තියලා බෑලා ඔරබලේ බටයි මුත්‍රා බටයි අර ඇඳපු පෑඩුයි ඇඟිල්ලේ ඉතින් මේවත් එක්ක හරිම අපහසුයි. ඉතින් මොනා කරන්නද ඒ වුණාට අපි මේ දේවල් කරගන්නම ඕනේ නෑ. මොකද බබාට කිරි පොවාගත්තොත් තමයි හොඳට අපේ හොස්පිටල් එකේ ටිකට් එක උනත් කපන්නේ. ඉතින් ඒ හින්දා මාත් කොහොම හරි බැහැලා ගිහිල්ලා අමාරුවෙන් අර රෙදිත් අල්ලගෙන චීත් එහෙම ඉතින් ගැලවෙයි නොගලවෙයි වගේ තියෙන එල්ලගෙන වගේ හැමදේම බෙඩ් ජැකට් එක උනත් ඒ දේවල් වෙලෙට රෙදි ගානක් වන් නැහැ. මොකද ඒ හරිම අමාරුයි මේ අපිට ඒ නැගිටලා ඒ යන ගමන. ඉතින් ඊට පස්සේ මමත් බැහැලා ගිහිල්ලා මම නර්ස් කෙනෙක් කිව්වා මේ අම්මා මේ ඇටෙන්ඩන්ට් මිස් එකේ යන්න එහෙම කියලා මං කිව්වා ඕනේ මොකද මොනවුනත් ලැජ්ජයිනේ. ඉතින් ඕනේ මට පුළුවන් තනියම ගිහිල්ලා ඊට පස්සේ මිස් කිව්වා ඇටෙන්ඩන්ට් මිස් කිව්වා නෑ අම්මා ඔයා බය වෙන්න එපා මේ මම මෙතනින් ඉන්නම් මේ ඔයා කකුල් තාම හිරියැල්ලා නැති වෙන්න පුළුවන්. එතකොට ඕගලන්ට එකපාරට වැටෙන්න පුළුවන්. වැටෙන්න හොඳ නෑ එහෙම කියලා ඒගොල්ලන් කිව්වා. ඊට පස්සේ ඉතින් මොනා කරන්නද මම ඉතින් එයාට ඉන්න කියලා කිව්වා මගේ ළඟින්. ඒ වුණාට මගේ වැඩ ටික මං තනියම තමයි කරගත්තේ. ඉතින් පළවෙනි පැය 24 ගලවන්න දෙන්නේ නැහැ ප්ලාස්ටර් එක. ඒක තෙම්ම ගන්නෙ නැතුම් අපි කොහොම හරි ඇඟෙන් පල්ලෙහා වොෂ් එකක් දාගෙන මූණ එහෙම ටිකක් හොඳට සෝදගෙන ඇඳුම් මාරු කරගෙන හිමීට ගිහිල්ලා බබාව අරගෙන කිරි ටික පොවා ගන්න ඕනේ යාට හොඳට. ඉතින් මාත් ඊට පස්සේ ඇඳෙන් බැහැලා ගිහිල්ලා වොෂ් එක දාගෙන ඇඳුම් මාරු කරගෙන හිමීට ගිහින් බබාව අරගෙන ඉස්සරහ පුටුවක් තෙල තියෙනවා අපිට වාඩි වෙන්න එහෙම. ඉතින් ඒ පුටුවේ වාඩි වෙලා යාව අරගෙන කිරි ටික පොවා ගත්තා. ඉතින් මෙතනදී හොඳටම කියන්න ඕනේ ඔයගලන්ට
මොනම වෙලාවකවත් ප්ලාස්ටරේ තෙමා ගන්න එපා. මොකද අපි සීස කරපු දවසෙම ප්ලාස්ටරේ ගලවන්න දෙන්නේ අපිට. ඊට පස්සෙන්ද තමයි උදේට ගලවලා නාන්න කියන්නේ. ඉතින් මේ විදිහට ප්ලාස්ටරේ තෙම ගන්න නැතුව පරිස්සමෙන් වොෂ් එකක් දාගෙන ඇවිල්ලා බබාට හොඳට කිරි පොවා ගන්න ඕනි. ඒ වගේම තමයි අපේ වෝඩ් එකට දැම්ම වෙලේ ඉඳලාම පුළුවන් නම් දෙගුණයක් හොඳට වතුර බොන්න ඕනි. ඉතින් වතුර බොන එකෙන් තමයි අපේ මුත්‍රා අර තද කහ පාට වගේ තිබිලා ලා පාටට හැරෙනවා. ඉතින් ඒගොල්ලන් ඒ මුත්‍රාවල පාට බලලා තමයි අපේ මුත්‍රා බටේ උනත් අයින් කරන්නේ. නැත්තම් ඒක ගලවන්නේ නැහැ. ඉතින් ඒක ගොඩක් අපිට වේදනায়. මොකද හරියට වොෂ්රූම් යන්න බෑ. හරියට පෑඩ් එකක් ඇඳුමක් ඇඳ ගන්න බෑ. ඉතින් ඒක ඇත්තටම හරිම කරදරයි. මං ඉතින් හස්බන්ඩ් බෝතල් 4කට විතර වතුර ගෙනත් දුන්නා. අර ලොකු ලීටර් එකමාර හරි දෙක හරි. ඉතින් මම මේ වතුර ඔක්කොම බිව්වා. අමාරුයි. ඒ වුණාට වතුර ටික බිව්වා. හොද්දට වතුර බොන්න. ඒ වතුර බොන එකෙන් තමයි අපේ තුවාලේ වේලෙන්නේ, මුත්‍රා හොඳට යන්නේ. එතකොට අපේ ඇඟට හොඳට ශක්තිය දෙන්නේ. බබාට උනත් හොඳට කිරියෙන්නේ මේ වතුර වලින් තමයි. ඉතින් ඒ හින්දා හොඳට වතුර බීලා ඒගොල්ලන් කියනවා ඔයගොල්ලෝ මෙන්දට ලීටර් 2ක් නම් බොන්නේ 4ක් බොන්න 4ක් නම් බොන්නේ 8ක් බොන්න වෙනදා බොන්න ප්‍රමාණයට වඩා දෙගුණයක් අනිවාර්යෙන් වතුර බොන්න කියනවා. ඉතින් ඇත්තටම මේ කියන දේවල් ඒ විදිහටම කරන්න මොකද ඒක අපිටම තමයි පහසුව. ඉතින් මමත් මුත්තට වතුර බිව්වා. ඉතින් ඊට පස්සේ මුත්‍රා හැම හොඳට පාටට ආවා. ඊට පස්සේ ඒගොල්ලන් රෑම ගැලෙව්වා. රෑ උනේ නැහැ හවස 4ට විතර 4ට 5ට විතර මේ මුත්‍රා බටේ අයින් කරා හොඳයි කියලා. ඉතින් ඊට පස්සේ මම ආපහු ගිහිල්ලා හොඳට ආපහු වොෂ් එකක් දාගෙන අපිට නෝමල් පෑඩ්ස් අඳින්න දුන්නා. අර හොස්පිටල් එකෙන් අඳන්නේ අර කොළ පාට පෑඩ් එක. ඉතින් ඒක අඳින්න බෑ, අමාරුයි. මොකද අපේ ලේ යනවත් වැඩි, බ්ලීඩ් වෙන ඒවල් වැඩි. ඉතින් ඒ හින්දා ඒව අඳින්න බෑ. හරිම අපහසුයි. ගෑවෙනවා චීත්තවල. ඉතින් මම කරපු වැඩේ නෝමල් පෑඩ් ඇඳලා කමන්නේ කිව්වා. මම යටින් මේක ගොඩක් වෙලාවට බලන්න මේ වගේ වීඩියෝ එකක් බලන්න. ඉතින් ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක් හරි ඒ වගේම බබෙක් හම්බුන කෙනෙක් හරි ඉතින් මේ හැම කෙනාටම මේ අත්දැකීම් තියෙන හින්දා මම මේක පැකිලෙන්නේ නැතුව ඔයගොල්ලෝ එක ෂෙයා කරගන්නවා. අපි ගෙනියන මැටර්නිටි ප්ලාන්ට් එක සීස කරන අම්මලාට හොඳයි. මොකද තුවාලේ ගාවට නැතුව ටිකක් උඩට තියෙන්නේ. ඉතින් යටින් මම කරපු වැඩේ තමයි නෝමල් පෑඩ් එක තියෙනවා අපි වෙනදාට අඳින. ඉතින් ඒක ඇඳලා ඒක උඩින් අර පටි බඳින්න තියෙන පෑඩ් එක තිබ්බ පටි බඳින්න නැතුව. ඉතින් එතකොට අර බ්ලීඩ් වෙන ප්‍රමාණය වෙනදාට වඩා වැඩිනේ. ඉතින් එතකොට අර ලීක් වෙන්නේ නැහැ, චීත්තවල ගෑවෙන්නේ නැහැ. අපිටත් පුදුම විදිහට පහසුයි. ඉතින් මේ විදිහට මුත්‍රා බටේ අයින් කරාට පස්සේ මම මේ විදිහට තමයි ඇඳගත්තේ. ඊට පස්සේ පහුවෙනිදා උදේට අපිට කියනවා ප්ලාස්ටර් එක ගලවලා නාන්න කියලා. ඉතින් ඇත්තටම මේ වෙලාවේදී අපි හිමීට ප්ලාස්ටර් එක ගලවලා හොඳට නාන්න ඕනේ. තුවාලේ තියෙනනේ සබන් කැටේ ගාන්නේ නැතුම් බේබි සබන් කොහොමත් අපි දාර ගාන්නේ වෙන දේවල් ගන්න නැහනේ. බේබි සබන් හොඳට අතට මේ පෙන ටික අරගෙන තුවාලේ හොඳට ගාන්න ඕනි. ගාලා නාන්න ඕනි. රස්නේ පළාතක නම් ඇත්තටම ඇල් වතුරෙන් නාන තරමට හොඳයි. මොකද තුවාලේ ඉක්මනට වේලෙනවා. සීතල පැත්තක නම් අපි දියතලා හොස්පිටල් එකේ ඉතින් එතකොට උදේ පාන්දර නානවා කියන එක හිතන්නකො කොච්චර සීතලද කියලා. ඉතින් ඒ හින්දා මම උණු වතුරෙන් තමයි නෑවේ. හොඳට සබන් අර තුවාලේ හොඳට ගාන අපිට දැනෙනවා. ඉතින් මේ අර මැහුම එහෙම තියෙනවනේ ගැටේ දාලා. ඉතින් එතනත් හොඳට ගාලා සබන් ටික ගාලා හොඳට හොද ගන්න ඕනේ සමන් රැඳෙන්නේ නැති වෙන්න. ඉතින් ඒ වගේම තමයි පොඩි ට්‍රික් එකක් මම කරපු වැඩේ. ඇල් වතුර ටිකක් අරගෙන අර තුවාලේ තියෙන තැන හොදගත්තා. ඇල් වතුර වලට ටක් ගාලා තුවාලේ වේලෙනවා. ඒ වගේම උණු වතුර වලට පැසවන්න බලනවා. ඒ හින්දා පුළුවන් නම් තද ඇල් වතුරෙන් තුවාලේ තියෙන තැන විතරක් හොදන්න. සමහර ඔය වැඩිහිටිය අය නම් කියන ඇල් වතුරෙන් නාන්න එපා බබාලා හම්බුනම සාන්නේද එහෙම මොකද හැදෙනවා කියලා. ඉතින් ඒක ගැන මම හරියටම දන්නේ නැහැ. මම ඇල් වතුරෙන් නෑවේ නෑ. හැබැයි තුවාලේ නම් ඇල් වතුරෙන් මම සෝදගත්තා. ඉතින් ඒ තුවාලේ ඇත්තටම හොස්පිටල් එකේදී කිසිම අමාරුවක් වුණේ නෑ. ගෙදර ඇවිල්ලාවත් මට තුවාලේ කිසිම අමාරුවක් වුණේ නෑ. ඒ විදිහටම තමයි. ඒ වගේම හොඳට නාලා ඉවර වෙලා තෙත මාත්තු කරන්න ඕනි. වතුර බින්දුවක්වත් රැඳෙන්න දෙන්න එපා. අපි අල්ලලා බලනකොට දාඩිය ටිකක් වතුර ටිකක් ඒ විදිහට
කිසිම තෙතක් එතන රඳව ගන්න එපා. එහෙම රැඳුනොත් එහෙම ඒත් පැසවන්න බලනවා තුවාලේ. ඉතින් එතන හොත්තට වියලිව තියා ගන්න ඕනේ. මම පළවෙනි දවසේම නාල කරපු වැඩේ තමයි පෑන්ටි එක අඳිනවනේ. ඉතින් පෑන්ටි එක අපි අඳිනවනේ. ඉතින් ඒක ලස්ටියේ තියෙන්නේ. බබාට පාවිච්චි කරන්නේ නැතුව මම වෙනම නැපියක් ගත්තා මට. අරගෙන ඒක හොඳට මෙහෙම දිග අතට 4ට වගේ නැමුවා. 4ට වගේ. එතකොට මෙන්න මේ ගාන විතරම 4ට ආවා. අපේ අර බඩේ තියෙන උස ප්‍රමාණෙත් එක්ක ඒක හදා ගන්න ඕනේ. තුවාලේ තියෙන තැන තියෙන්නේ මහපු තැන තියෙන්නේ. ඒ හරියට තියලා අර ඉලස්ටියට තද කරගත්තා. එතකොට අරක හොඳට මේ තුවාලෙට වැදිලා තියෙන්නේ. ඉතින් අපි අඳින්නේ චීත්තනේ. ඉතින් අතන ඕපන් එකේ තියෙනකොට ගොඩක් වෙලාට දාඩිය දාන්න පුළුවන්. ඒ වගේම තෙත රැඳිලා තියෙන්න පුළුවන්. ඉතින් වතුර බින්දුවක් හරි තියෙනවා නම් අර නැපි එකට හොඳට උරනවා මේ ඒ වතුර ටික. ඉතින් දාඩිය උනත් දැම්ම ටක් ගාලා ඒක අර අයින් වෙනවා. ඉතින් ඊට පස්සේ මම අල්ලලා බලනකොට හොඳට වේලිලා තිබ්බා. මම නම් අයින් කරා. ඉතින් මේ විදිහට පරිස්සමට දාඩිය වතුර ඒ වගේම තමයි බබාගේ චූ. ඉතින් පිරිමි බබෙක් වගේ නම් පරිස්සම් වෙන්න ඕනේ ගොඩක්. මොකද යාලා අර චූ දානකොට එහෙම නිකන් විදිනවා වගේනේ. ඉතින් එහෙම වෙලා හදිස්සියේවත් එයාගේ ඒවා ගියොත් එහෙම අපේ තුවාලේ පැසවනවා. ඉතින් ඒකත් බබාට කිරි දෙනකොට එහෙම අම්මා කෙනෙක් හරිය පරිස්සම් වෙන්න. මොකද අපි මෙහෙම තියාගෙන කිරි දෙනකොට එයා චූ දානකොට අපේ බඩ දිගේ ගිහිලා තුවාලෙට ගියොත් එහෙම අපේ තුවාලේ පැසවෙනවා. ඒකත් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ගෑනු බබෙක් ඉන්න අම්මා කෙනෙක් වුණත් ඒ විදිහට පරිස්සම් වෙන්න ඕනේ. මොනම විදිහකටවත් එයාගේ මුත්‍රා අපේ තුවාලෙට යන්න දෙන්න එපා. ඒක හරිම බයයි. මොකද තුවාලේ පැසවන්න ඉඩ තියෙනවා. මේක හරිම අවදානම්. ඉතින් ඔන්න ඔය විදිහට තුවාලෙට ඒ විදිහට ඒ දේවල් පරිස්සම් කරගෙන මම කියපු ඒ ටික කරොත් එහෙම වතුර ටික බීලා අර විදිහට තෙත මාත්තු කරලා හොඳට සබන් දාලා හොදලා ඇල් වතුරෙන් හොදලා බබාගේ මුත්‍රා යන්නේ නැති වෙන්න පරිස්සම් කරගෙන මේ විදිහට තිබ්බොත් ඇත්තටම දෙයියනේ කියලා තුවාලෙට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතන කැපුමක් තියනවද කියලාවත් පේන්නේ නැහැ. ඒ තරම් ඒක වැහිලා තියෙන්නේ. අර විදිහට පැසවන්න ගත්තොත් නම් ඒක ඉතාමත්ම දරුණු දෙයක් වෙන්න පුළුවන්. මම දැක්කා සමහර අම්මලාගේ එහෙම වෙලා. ඉතින් ડોක්ටර්ස්ලාත් බය වෙනවා. ඉතින් ආපහු අරක ගලවලා ආයි මහනවනේ. ඉතින් බෙහෙත් දාලා ඉතින් අප්පෝ එහෙමනම් වෙන්න එපා කිසිම අම්මා කෙනෙක්ට. ඉතින් ඒ හින්දා තමයි මම මේ දේ අනිවාර්යෙන් ෂෙයා කරගන්න හිතුවේ. මොකද මට එහෙම තත්ත්වයක් උදා වුණේ නැහැ. මමත් YouTube එකේ වීඩියෝ බලලා ඒ විදිහට පරිස්සම් වෙන විදිහ ඉගෙනගෙන ගියේ. ඉතින් YouTube එකේ ඇත්තටම තියෙනවා අම්මලා ડોක්ටර්ස්ලා මිඩ්වයිෆ්ලා මේ ගැන ෂෙයා කරපු වීඩියෝ. ඉතින් මේ දේවල් බලලා හරියට මේ දේවල් කරන්න. මොකද ඒ වගේ තත්ත්වයක් උදා වුණොත් එහෙම තනියෙන් ඉන්න අම්මා කෙනෙක් නම් බබාගේ වැඩ තනියම කරගන්න අම්මා කෙනෙක් නම් එයාට ඒක ගොඩක් දරුණු දෙයක් වෙයි. මොකද අපේ තුවාලේ වේදනාවක් තියෙනවනේ. වේදනාව තියෙනවා අපිට ඇඟට අමාරුයි. බබාට ඊට වඩා නිදි මරනවා. බබත් අපිට අලුත්. ඉතින් ඒත් එක්ක තුවාලෙත් පැසවලා ඒ දේවලුත් වෙන්න ගත්තොත් එහෙම ඒක නම් අම්මෝ කියන්න ගියා මට නම් හිතාන්නවත් බෑ. ඉතින් ඒ හින්දා මම කරේම පළවෙනි දවස් ටිකේ කරේම මගේ තුවාලේ බබාගේ පෙකණියයි පරිස්සම් කරපු එක. ඉතින් මේ අසේ මේකත් කියනම් බබාගේ පෙකණියටත් ඒ විදිහටම හොඳට සබන් දාලා සෝදලා චුට්ටක් ඕනනම් ඇල් වතුරේ චුට්ටක් මේව කරත් කමන්නේ. මොකද පෙකණිය ඉක්මනට වේලෙනවා. අර විදිහට එයාට නැපියකින් තෙත මාත්තු කරලා හැම වෙලේම වියලියව තියාගෙන එයාගේ මුත්‍රා කොයි වෙලාවකවත් එයාගේ පෙකණියට යන්න දෙන්න එපා. ඉතින් ඒ හින්දා ඒ විදිහට පරිස්සම් කරාම බබාගේ පෙකණියේ තුවාලෙත් සනීප වෙනවා. අපේ සිසේරියන් තුවාලෙත් සනීප වෙනවා. ඇත්තටම නෝමල් එක ගැන නම් මං දන්නේ අපේ නෝමල් තුවාල උනත් එහෙම තමයි පරිස්සම් කරගන්න ඕනි මං හිතන්නේ. ඉතින් ඒක ගැන අත්දැකීම් තියෙන අම්මලා ඉන්නවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න තවත් කෙනෙක්ට දැනගන්න. ඉතින් මම මේ කතා කරේ මගේ අත්දැකීම තියෙන සිසේරියන් තුවාලේ ගැන. ඉතින් ඒ විදිහටම තුවාලේ හොඳට වේලිලා තිබ්බා. ඊට පස්සේ දවස් 5ක් ගියේ නැහැ. 5ක් 6ක් විතර ගියේ. දවස් 6න් වගේ තුවාලේ වැහුමුත් කැපුවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මං හිතුවේ නම් මැහුම් කපනකොට රිදේ කියලා. මොකද ඊට පස්සේ කිව්වා ඔම්මෝ ගොඩක් රිදෙනවා. ඔහොම නිදා ගන්නකෝ කියලා කිව්වා. ඉතින් ඇත්තටම තුවාලේ මැහුම් කැපුවද කියලාවත් දැනුන්නේ. ඊට පස්සේ මං නර්ස්ගෙන් ඇහුවා
මිස් තාම කපන්නේ නැද්ද? ඉවරයි නැගිටින්න. එහෙම ඔයාගේ තුවාලේ හොඳට වේලිලා කොච්චර ෂෝක්ද මේ එහෙම කියලා ඒගොල්ලොමුත් කතා වුණා. ඉතින් ඇත්තටම ඒක ඒ අම්මා කෙනෙක්ට ඒක වටිනවා. මොකද අපි තුවාලේ පරිස්සම් කරගන්න තරමට තමයි අපිට සහනයක් තියෙන්නේ. නැත්තම් අමතර ප්‍රශ්නයක් අපි ඇඟේ දාගන්නවා වගේ දෙයක් තමයි ඒක පැසවන්න ගත්තොත්. ඉතින් එහෙනම් ওই ටික තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ උනේ. එහෙනම් මම අතට ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.